හරි. කොහොමද ඔයාලට අද පිළිගන්න ඔයාලා මගේ YouTube channel එකට. එතකොට අද වීඩියෝ එකෙන් ඔයාලා කියලා දෙන්න යන්නේ අද IoT වීඩියෝ එකක් නෙවෙයි. අද soldering part එකම තමයි. mail headers passing තමයි අද ඔයාලා කියලා දෙන්න යන්නේ. එතකොට මේ තියෙන අද ගන්න mail header එක මේකේ අපි බලමු mail headers පහක් එකට පාස් කරන්නේ කොහොමද කියලා. එතකොට මෙතනින් ගනින්න 1 2 3 4 5 ගන්නලා එතනින් කඩා ගමු. පහක් ගන්නා ගන්නලා මේක මෙතනින් බ්‍රේක් රයිට්. ඉතින් අපි කඩා ගත්ත කොටස එතකොට මේක ගන්නවා පොඩි ආධාරකයක් විදියට. මේකෙදී අපිට ඕන වෙනවා මේ වෙබ් බෝඩ් එකත්. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මුලින්ම මේකේ මේ කොටස මෙහෙම ගහගන්න වෙබ් බෝඩ් එකට. හරිද? වෙබ් බෝඩ් එකට ගහගෙන මේ පැත්තෙන් වැසෙන්න ඕනි. මෙහෙම දාගන්න ඕනි තැනට. ඒ දාගන්න කලින් දැන් මේක මෙහෙම වැටෙනවනේ. සමබර වෙන්නේ නැති කේස් එකක් තියෙනවා. ඒක නිසා ඒක සමබර වෙන්න අපි මේ පැත්තෙනුත් mail headers ටිකක් දාගමු. මේක මම එහෙම ඒකටම තමයි මම මේ තියන් ඉන්නේ. මේ තුනේ එක. හරි. දැන් මේ ටික තමයි අපි පාස් ගන්න ඕනේ. ඊයන් එක ඊයන් ඔයාලා ගන්නකොට මතක් කරලා හાર્ඩ් ඩ්‍රයිව්ස් වල තියෙන ඒවා එච්චර හොඳ නැහැ. අත්දැකීම කියන්නේ මේ අර කලින් වීඩියෝ එකේ කිව්වාගේ 63 37 තියෙන ගම ගන්න 65 35ත් කමක් නැහැ. ඔය දෙකෙන් එකක් තමයි හොඳ. ඉතින් බලමු මේක අපි පාස් වෙනවද කියලා. මොකද මේක මේ බෝඩ් එකක් ටික පරණ එකක්. මේකේ මේ ඔක්සයිඩ් බෙදලා තියෙන්නත් පුළුවන්. බලමු මේක නිකන් ගුලිය වගේ හිටිනවද කියලා. බලමු දිලා. මේක පාස් කරනකොට දැන් මේ බෞද්ධ එක රත් වෙලා තියෙන්නේ. සෙල්සියස් සෝරි ෆැරන්හයිට් 620යි. කලින් ගියේ මම 620 තමයි පාවිච්චි කරන්නේ. බෞද්ධ මේක මෙහෙම තිබ්බා. එහෙම රත් කරලා මෙතනින් තියන්න තියෙන මේ. බෞද්ධ ටිකක් හොඳ වෙන්න ඕන එකට. මේක ලින්ක් එක කලින් වීඩියෝ එකේ දැම්මා. ඔයාලා පුළුවන් නම් මේක බයි කරගන්න නේ. කාණ්ඩාර මේ සිම්බල් එක වගේ මේක පාස් වෙනවා. සිම්බල් එක වගේ නෙවෙයි මේ කේතුවක් වගේ පාස් වෙනවා. මේකෙන් හරි ලස්සනට. නේ. ලොකුවට එහෙම ඊයන් නැස්ති වෙන්නේ නැහැ ඒතකොට අපිට. නැකල්. මං ආයෙ වෙන්නම්. ඉතින් මේකත් පාස් කරලා බලමුකෝ. මේ ආධාරකයට ගහප එක බෞද්ධ එක මෙහෙම රත් කරා. රත් කරලා ඊයන් එකත් රත් කරා. දෙක එක ගාවට තිබ්බා. මෙහෙම ඇව්වා. රයිට් මේ. පේනවද? ආයෙ බලන්න. මෙහෙම තිබ්බා. දෙක එක ගාවට තිබ්බා. සෝරි. මෙහෙම පාස් මේ. කේතුවක් වගේ දිනවා මේ. ආයෙ බලන්න. මෙහෙම තිබ්බා. ඔන්න ඇව්වා. හරි. ලස්සනට මේක පාස් වෙනවා. හරි. එතකොට අද මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකෙන් දැක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.